මට අද පපුවේ අමාරුවක් හැදිලා ඩොක්ටර් ගාවට ගියා. ඉතින් ඩොක්ටර් මොකද්ද කිව්වේ? ලස්සනයි කිව්වා. මනමාල මහත්තයෝ මේ පොල් ගෙඩියට මොකද කරන්නේ? ඕක අරගෙන ගහගනින් පුකේ. මොන පකයද මේ හුදකලාව කියන එක දයන්න මැකුවේ? කසුන් තමා සර් මැකුවේ. මේ දුවපන් කෙල්ලෙක් එනවා. කෙල්ලෙක් එනවා නම් මොකටද බන් දුවන්නේ? දුවපන් හුත්තෝ ස්කූටර් එකේ එන්නේ. දැන් මේ ඇක්සිඩන්ට් එකට මහත්තයාගේ අතෙත් වැරද්දක් තියෙනවා. පාරේ ඇවිදිනකොට උනත් ඔయిత වඩා අවධානයෙන් ඇවිදින්න ඕනේ. සර් මං ගේ ඇතුලේ බත් කකා හිටියේ. දමිත් මේ ඇති බන් දැන්. උඹට හොඳටම වැඩි. පිස්සුද බං මට වදින්නේ නැහැ මට ගාණක්වත් නැහැ. අපි චූත් දාලා යන් මේ තාර පාරේ බං. හැබැයි ගෑණී මට පකයා කිව්වා බං. අපි චුත්තාලයන් මෙතිරිකේ බං. බොන කොල්ල දදහක් අතරේ මගේ කොල්ල තමා සුපිරි කොල්ලා. අනේ මගේ සූටියා. මම මාර කැරියෙක්. මං ට්‍රාන්ස්ෆෝමර්ස් දෙක තුනක් ගිනි තියනවා. මැද පෙරදිග රටවල මේ වන විට පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ. කෙසේ හෝ අප රටට ප්‍රහාරයක් සිදු වොත් එම ඕනෑම ප්‍රහාරයකට අපි සූදානම් බව කිඹුලාපිටිය ප්‍රදේශයේ ජනතාව පවසයි. අපි ලෑස්ති ඕනි දෙයකට. මේ මගේ මුව මේ පැත්තට දුවන් එනවා දැක්කද? ඔව් ඔව්. වල්ල ගිනි අරන් වගේ මෙන්න මේ පැත්තට දිව්වා. ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. තෑගි වලට ගොඩක් ස්තුතියි. කෝ ළමයි ඩබල් ටැප් කරන්න. ඉරුවලු මං නින්දා කරුමේ හින්දා ඇට පිරුණත් තාමත් මට පරණ නැටුම් පුළුවන් තව. මොකද මන්නා රැකිනට රජකුමරිට රජීනට රජකුමරිට ලෙන්කිනාට එක්කනාට අන්දරේගේ පවුලට ඉෂාරා මේ අහන්නකෝ. ඔයා මිස්ටර් සරාගේ YouTube channel එක subscribe කරලාද තියෙන්නේ බබා? ඔව් ඔව් තරුෂි.